birthday to you. Happy birthday to you. Happy birthday to you. Nangga subuh pandine yang මම බලාගත්තා වගේම මගේ ලොකු දුව මේ බලා ගන්න. බය වෙන්න එපා අම්මේ. අම්මා ඕවා ගැන හිතන්න එපා. මං නංගිව හැමදාම බලා ගන්නවා. නංගිව දාලා මං කොහෙවත් යන්නේ නෑනේ. මේ මගේ නංගි. අම්මට ගොඩක් අමාරු දැන්නේ. ඔව්. අනේ. ඔව්. අක්කේ. අක්කේ. ඕ අනේ අම්මට අමාරු එන්නකෝ. ඇයි මොකද හදිසියයි? අම්මේ මොකද? හරි අමාරුයි. අනේ අම්මේ අපි බෙහෙත් ටිකක් ගේන්න යමු. බෙහෙත් නම් තියෙන ඒවා බීලා ඉවර කරන්න වැඩිය. මගේ මේ ළමයා කෙල්ල බලා ගන්නවා. අනේ අම්මේ බෙහෙත් ටිකක් ගමු අම්මේ. ඔය බෙහෙත් බීලා හරියන්නේ නෑනේ. අපි ඉස්පිරිතාලේ යමු. ඉස්පිරිතාලේ යන්න බෑ. අයියා අම්මා ඉස්පිරිතාලෙට යන්නේ. ඔයාට තේරෙන්නේ නෑ චූටි. අම්මට අමාරුයි. ගෙදර තියන් ඉන්න බෑ දැන්. අනේ මට අමාරු වුණාට කවන්නේ බෙහෙත් තියෙනවනේ. ඔයාලා දෙන්න. අනේ මගේ චූටි බලා ගන්න. මගේ ඔය දෙන්න බලා ගන්න. අනේ අම්මේ ඔය කී ඉඳලා අපි දෙන්න ගැන හිත ඉඳලා අම්මා ඉස්පිරිතාලේ නොගියොත් අම්මට තවත් අමාරු වෙයි අම්මේ. නෑ බෙහෙත් තියෙනවනේ. ඒව බීලා හරියන්නේ නෑ. අම්මා බෙහෙත් ටික හරියට බොන්නෙත් නෑ. මගේ මේ ළමයා බලා ගන්න. අම්මා කියන දේ අහලා යමු අම්මේ ඉස්පිරිතාලේ. මට යන්න පුළුවන් මෙයා බාර ගන්නකෝ. මං මෙයාව බලා ගන්නවනේ. උදේ නංගි බලා ගන්න. අම්මා ඔය ගැන හිතන්න එපා. මම නංගිව කොහොමද බලා ගන්නවනේ. අනේ පුතේ. ඕවා හිතලා තමයි අම්මා ලෙඩ වෙන්නේ. ගේ විකුණලා හරි අර වත්තේකට ගිහිල්ලා ඉන්න පුතේ නංගි හොඳට බලාගෙන මට ටිකක් අමාරුයි. අම්මේ මං අරන් එන්නම් වාහනයක්. නංගි අනේ ඔය අම්මව බලා ගන්න හොඳේ. අනේ අම්මේ 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 අනේ අම්මේ අක්කේ අම්මේ අනේ අක්කේ එන්නකෝ අක්කේ අම්මේ අනේ කතා කරන්නකෝ අම්මේ අනේ එන්න අම්මේ නංගි අම්මේ කතා කරන්නකෝ අම්මේ අම්මේ අනේ අම්මේ අයියෝ අම්මේ අක්කේ තව ගොඩක් දුර යන්න ඕනේද? තව ටිකක් දුරයි නංගි. ඇයි? මට යන්න බෑනේ. කකුල රිදෙනවානේ. කකුල රිදෙනවා? මොකද කරන්නේ නංගි? ගොඩක් දුර යන්න තියෙද? ටිකක් නම් දුරයි. මං වඩා ගන්නම් එහෙනම් දැන් තව. චුට්ටක් වඩන්න. මේ පැත්ත ලස්සනයිද? ලස්සනයි. ඔයාට පුළුවන් නේද? මෙහෙම මාත් එක්ක ඉන්න අම්මත් හිටියා නන් නේද? මේකෙන් මම තනියෙන් ඉන්නේ.
අම්මා නැතුව තියෙන ජීවත් වෙමු අන්නේ පිළුදු වෙමු නංගි අපි. දැන් නම් මටත් මහන්සි. මම තව ටිකක් පිට පයින් යන්න. පුළුවන් ද නංගිට පයින් යන්න ටික? පුළුවන්. මටත් අමාරුයිනේ. මං ආයේ තව ටිකකින් වඩා ගන්නම්. අවුවයි නේද නංගි? කුඩයක්වත් තිබ්බනම් ඉතින්. මෙන්න මෙතනින් පහලට බැස්සහම ලේසියෙන් ගිහේකි. ඉන්න මම ගන්නම්. දෙන්නම් ඔන්න ඉතින් හරි. කොහොම ඉන්න මම පහලට ගිහිල්ලා ඔයාව ගන්නම්. දෙන්නම් ඉතින් ඔතනින් නම් පයින් යන්න ඕනේ. ඉතින් දෙක ඒක තිබුණාවි. අපි ගිහිල්ලා එනවනේ. ඔය ටිකේ යන්න පුළුවන් නේ. මං ගිහින් ආයි ඇවිල්ලා අරන් යන්න. තනියම යම් බලන්න. මං අර කරගෙන ඉන්නවා. ඕකේ. අපි යමුද නංගි? ටිකක් වෙලා ඉඳලා යන්න දැක්කේ මහන්සි. අමාරුයිද? අපි ඉඳලා යමු. වැඩි ඈතක් නෑ. අර පේන්නේ අපේ ඉඩම. මට දුකයි නංගි ඔයාගෙන. බඩගිනියක් මගේ නංගිට බඩගිනි. මේ හරිය ළඟ පාත කඩයක්වත් තියෙනවද දන්නේ නෑනේ අපි. මොකද කරන්නේ? ගොඩක් බඩගිනි. බඩගිනි. උදේ ඔයාට කන්න දීපු රෝස් පාන් එකේ කෑල්ලක් ඇතිනේ තව. ඉන්න බලන්න මං. මේ තියෙන්නේ. අපි දෙන්නත් එක්ක කන්නනේ. කන්නකො නංගි. මට නම් බඩගිනි නෑ. ඔක්කොම කෑල්ල කන්නකෝ. අක්කට තව කෑල්ල. මට ඇති ඔයා කන්න. තව කෑල්ලක් දෙන්න. එපා මට ඇති නංගි. මං උදේ ගොඩක් කෑමනේ. නංගි මට ඔන්න ඔය ලනු ටික එහෙම ගෙනත් දෙන්න පුළුවන්ද? පුළුවන් ඉන්න සිත්තා. හරි මහන්සි. හැමදාම අනුන්ගේ ගෙවල් වල ඉඳලා බැනුම් අහන්න බෑනේ. අතාරින්න. දැක්කනේ අර ගෙදර අය අපිට කරන වෙනස්කම්. මට ඒව බලන් ඉන්න බෑ නංගි. දැන් එතුනේ දැක්කට මහන්සිද අමාරුයිද? දැන් අක්කට මහන්සිනේ අපි ටිකක් කරලා ඉඳලා හිටන් පිටරෙමු ආයේ.
මහන්සි නම් තමා. එහෙනම් හවස් වෙලා එමු ආයි වැඩ ටිකක් කරන්න. එහෙනම් යමුකෝ. වැටෙන්න හදන්නේ. වැටෙන වැඩමයි කරන්නේ. අනේ මන්දා. ඔය කොහෙද යන්නේ? මෙහෙට එන්න. චුට්ටක් එළිය බලලා එන්න. ඔයා ගිහිල්ලා වැටුනොත් තුවාල වෙනවනේ. කියන දේ නම් අහන්නේ දැන්. හරිද දේ? කොහෙන්ද තේරුම් කිව්ව නේද? අයියෝ මට මතක නැති වුණානේ. වතුර ටික හිඳිලාද දන්නෙත් නෑ. ඉන්න මං තේ අරන් ඉන්න. මං පරක්කුණාද? නෑ. තේ බොන්න. රස්නේද? සමහර නංගි දැන් නම් අපි අර ගෙදරට යන්න ඕනේ නෑ නේද? ඕනේ. දැන් වැඩ ගොඩක් ඉවරනේ. අද අපි මෙහෙ නවතිමු. ඕකේ. නැත්තම් එයාට සල්ලි දෙන්නත් ඕනේනේ. ඕනේ. අද නවතිමු. අද ඉඳන් මොනවා හරි මෙහෙ හදාගෙන කාලා අපි නවතිමු. ඒක තමයි හොඳම වැඩේ. නංගි ඕකේ. මට දැන් හැමදාම ගෙදර ඉඳලා බෑනේ. ඒකින්ද අර අපි එදා බලලාපු කඩේ තියෙන්නේ. ඔව්. මං ඒකේ වැඩට යන්නම්. එතකොට මං තනියෙන්නේ. තනියෙන් නම් තමයි. මං ඔයාට අර ෆෝන් එකක් කරන් දෙන්නම්. අනේ ඉතින් ඒකින් අපි බලාගෙන නිතරම කතා කරමු. ෆෝන් එක. ඔව්. අර මූණ බලාගෙන කතා කරන්නේ. මං වැඩට ගිහිල්ලා දවස් 2-3ක් යනකොට ගෙනත් දෙන්න. එහෙනම් මං ඉන්න. දැන් අපි රැයට මොනවද කන්නේ අද? අපි රොටි කමු. රොටි හදමු. රොටි පිච්චමු. අනේ නංගි. යෝ. නංගි. 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 අනේ මන්දා කොහේ යනවද කියලා. දැන් කොහෙන් හොයන්නද මම? මහන්සි වෙලා ගෙදර ආවේ. නංගි. ඕ අක්කේ මම මෙහෙ. ඕ නංගි ඔයා කොහෙද? ඔයා කොහෙද යන්නේ නංගි? බලන්නකෝ. මං කොච්චර බය වුණාද? මොනම කරනවද? ඔහොම ඇවිදින්න එපා. ඉතින් බලන්න ආවේ. ඇයි? මං ගෙදර එනකොට ගෙදර නැති වුණාම. අයියෝ. බලන්න මං කොච්චර බය වුණාද? බය වෙන්න එපා. ඉතින් මට ගෙදර ඉන්න පාළු හන්දනේ මං ආවේ. ඔයා මෙහෙම ඇවිදින්න ගත්තොත් එහෙම මං කොහොමද වැඩ කරන්නේ ගිහිල්ලා? ඉතින් ඒ පාළු හන්ද චුට්ටක් බලන්න ආවේ. කොහොම කරන්න එපා නංගි මට. මං හරි බයයි ඔයා ගැන. හරි අක්කේ ඉතින් ආයෙ ඇවිදින්න.
ගැහුවට තරහ නෑ නේද? නෑ. ආයි මාව බය කරන්න එපා. හා ඔක්කේ. ගෙදරින් කොහෙවත් එළියට යන්න එපා නංගි. මතකනේ අම්මා කියලා දීලා තියෙන දේවල්. ගෙට වෙලා ඉන්න මගේ නංගි. මේවැ ඉන්න මිනිස්සු අපිව අඳුරන්නේ නෑනේ. මගේ නංගිට කරදරයක් වුණොත් එහෙම මට කවුරුවත්ම නෑනේ. හරි අක්කේ හරි චුට්ට දුරයිනේ. යමු. නංගිට බඩකිනිත් ඇතිනේ. මට අද දවාලේ බත් එකක් හම්බ වුණා. අපි ඒක කමු. කෝ ඔය වැඩේ හරියන්නේ නැහැ. කෝ එන්න මං වඩා ගන්න. අක්කට මහන්සිනේ. මහන්සි කියලා බෑනේ නංගි. මං ඔයාව බලා ගන්න එපා. එනම යන්න නිලු. ඔයා හැමදාම ඔයක තමයි කරන්නේ. මාව හැමදාම මගින් දාලා යනවා. මට වගේ තනිලු ඒකම මම යන්න ගැතුවා. යමුකෝ අදවත් ගෙදරට ගිහිල්ලා එන්න. දැන් මම බෑ. මට වගේ තියන කරන්න. ආයෙ නම් මට කතා කරන්න එපා. නෑ නෑ ඉතින් මම දවසක එන්නම්කෝ. බෑ. යමු ගෙදරට ගිහිල්ලා එමු. අද නම් යමු. මම මේ වද හන්දා ගොඩක් වැඩ තියෙද්දි මිනිලු. ඒකයි කියන්නේ. මේ දවසක එන්නම්කෝ. යන් අද ගෙදරට ගිහිල්ලා මෙයා. යමුකෝ. යන්කෝ එනම්. හරි. ඔලක් දෙපදිරින් නෑ චුට්ටු දුරයි. සංකිට්ටක් ඉස්සර. එහෙමද? ෂා ලස්සන බැත් අප්පා. ලස්සනයි නේද? ඒකනේ මං කියන්නේ ඔයාලට. හැමදාම මගට වෙලා ඉන්න බෑ යමු කියලා ගෙදරට. අදුරනිලු? නෑ අර පේනන්ගේ. මේ වන්දන්නේ. යන් කියලා යනවා. බයයිද? පොඩ්ඩක් ඉතින් බයක් තියෙනවා නැත්තේ. බය වෙන්න එපා. ඉතින් දැන් ඔයා කොහොමද හැමදාම එන්න එපා මෙහි. මෙහි නවතින්න ඉන්න මිනිස්සු ඔහොම බය වෙලා පුළුවන්ද? එන්න. හරි. ඉතින් ගේත් පොඩි ගයක් තියෙන්නේ ඉතින්. ඔයාට මේවැ ඉඳලා හුරුත් නැතුව ඇති. ෂා ඊයමයි අප්පා එමුණාට. හොඳයිද? ඊළාද? මං තේ එකක් හදන් එන්න. හා. ඔයා වාඩි වෙලා ඉන්න. හරි. හා. අයියෝ මොකද උනේ? අයියෝ මොකද මේ? කවුද නිලවර? අම්මේ කකුල. ඒ මගේ නංගිනේ. ඔයාට කිව්වේ මම මෙයා ගැන. මෙයා ගන්නවා කිව්වේ. ඕ. වාඩි වෙන්න. හරි. නංගි. හරිද? මේ අයියා ගැන තමයි මම ඔයාට කිව්වේ. ඔයා බය වුණාද? ඔයා නේ මම බය වුණේ අප්පා. ඔයා මොකද්ද කළේ නංගි? මම මොකුත් කරේ නෑ. මං කවුද කියලා බැලුවේ. බලන්නකෝ. අයියා වැටුනේ කොහොමද? මං කතා කරා. යා එක බලම එක කොම් දැල්ලුවා මම බය වුණා අප්පා. මේ ඔයා තුවාල වුණාද? නෑ උඩන්නේ. කවන්නේ. තාත්තපේ පොඩ්ඩක් පොද ගන්න ඕනේ. මන්නේලු යන්නද? යනමද? ඔව් අම්මා. අතපය සෝදගෙන යන්න. නෑ කමන්නේ නිලු මම ගිහිල්ලා මගේ ෂොප් එකේ ගිහිල්ලා මම ඒක කරගන්න. දැන් බෑ. අම්මේ. බෙහෙත් ටිකක් ගන්න වෙයිද? නෑ. මම අපේ ෆැමිලි ડોක්ටර් කතා කරලා කියන්න. යා තමයි මට හරියන්නේ. එහෙනම් මම යනවා ඊළඟ. හොඳයි ඉතින් ගිහිල්ලා එන්නකෝ. අපි හෙට හම්බ වෙමුකෝ. හරි. අම්මේ. අනේ මන්ද වෙච්ච දෙයක් බලන්නකෝ ඉතින්.
අයියත් ගිහින් මා එක තරහ වෙලා. ඉතින් මම දන්නේ නෑනේ. මං කවුද කියලා බලන්නේ නේ කතා කරේ. පව්වනේ අයියා. කමන්නේ මොනා කරන්නද? මං හෙට ගියාම අයියත් එක්ක කතා කරන්නම්කෝ. මම දැන් ඔයාලා ගෙදර ආවනේ. ඇවිල්ලා අර නංගිගේ මොගලක් කරලා අතප්පය කඩාගත්තානේ. ඒක ඉතින් හිතන්න එපා ඉතින්. මම හිතන්නේ නෑ එච්චර ඒවා. දැන් මම කතා කරනවා කොහෙවත් එන්න යන්නේ නෑනේ. ඒක මම කියන්නේ. හරි යමුකෝ. වැඩි රෑ වෙන්න බෑ. නෑ රෑ වෙන්නේ නෑ. අනිවාර්යයෙන් මම 4:00ට පාර ගෙදරනවා ඔයාලා. එහෙනම් කොහෙද යන්නේ දැන් අපි? අපේ දිහා මම හදලා ගෙඩට තියන්න. ඒක නම් හොඳයි හැබැයි නේද? වා දැක්කෙත් නෑනේ. ඕ ගේ බලන්නත් ඕනේ. ඔව්. අපි රෑ වෙන්න බෑ හොඳේ. නෑ රෑ වෙන්නේ. අනිවාර්යෙන්ම 4:00ට පාර මම ගෙදරනවා. යමුකෝ. හරි නිස්කලංකයි නේද? ඒක තමයි අපේ පොත්. මේ පැත්තම නිස්කලංකයි. ලස්සන පැත්ත. ලොක් වෙලා තියෙනවා මේ වතුරුත් දැන් මේ වෙලා තියෙනවා. කොහොමද ගිහින් හදයිද? ෂෝක් කනේ. තව ඉතින් පොඩ්ඩයිනේ වැඩ තියෙන්නේ නේද? ඔව්. අපිට සතුටින් ඉන්න පුළුවන්. ඉතින් මගේ එක වාගේ. සතුටින් ඉන්න පුළුවන්. දැන් අපි එන්නේ හදලා තියෙන්නේ සාම හදනවානේ. ලස්සනයි. අර ඈත පෙන්නේ ගිරිකුරු ගහක් පෙන්නේ. ඔව්. ඒ තමයි මායිම. ඈත තියෙන ඈත. ඒතර අර තේකැල කෙරවල පෙන්නේ. අර කීබිය ගහක් පෙන්නේ. යා අනිත් පැත්තේ කෙරවල. මේ තේකැල මගේ තමයි. එතකොට ලොකු ඉඩමක් නේද? අක්කර 4මාර. ගොඩක් ලොකුයි. මොන ලොකුවද 4මාර කියලා ලොකුවද? මේ වගේ දෙමිසන් තියෙන්නේ. ඉතින් දැන් මොකද කරන්නේ? වරින්න. වතුර එකක් බොන්න ඕනේ. වතුර තිබ්බා. ඔය තියෙන්නේ උල්පත් වතුර බොන්නකෝ. අනේ සීතලයි වතුර ටික. ටික නාගන්නකෝ. ඇත්තටම නාගෙන ගියා නම් හරි. එයා නම් නාන්නකෝ. ඒවට ඉතින් බිල් එන්නේ නෑනේ. අනිකම්ම තමයි අපට එන්නේ. කිසි ප්‍රශ්නයක් නෑ. උල්පත් ජලය තියෙන්නේ පිරිසුදුයි. බොණ්ඩ ආසිත ඒවට. සීතලයි. ඕනේද? නෑ ඔය. රුකෝ. සීතලයි අනේ වතුර. ඉතින් නාගන්නකෝ. මම නාගෙන ඉන්න. කරනාලා නැහැ. අපේ දැන් සෑයකට වැඩිනේ. සීතලයි. අපි යමු. අපි ඇති නැකන. මම කරන්න ළමයෝ. ළමයි වර නැද්ද ළමයෝ? නෑනේ සනීපයිනේ. බුදු අම්මේ මෙහෙම නෑ මම. ගියේ වේ ළමයෝ. හරි සනීපයිනේ වතුර ටික. ඒ මදෑ නෑවා බුදු අම්මේ. අපි ගන්න. ඊතලට තමයි මම නැස්සේ පැකදේ වාට. බස්. යා. ගෙදර යන්නත් ඕනේ නේද? තියෙන්නේ යන්න බැරුවෑ. ආවා ඉතරෙන් තාම.
හරි ලස්සනයි නේද? හ්ම්. ඔයත් නානවද? ඔව් මං නානවා. දැන් ඉතින් ඉක්මනට ඉතුරු වැඩ ටිකත් කරන්න වෙනව නේද? ඔව්. සල්ලි නම් තියෙනවා. වැඩේ මේ වැස්සයි තමයි බලපාන්නේ මේ නිරුකා. ඔව් නේද? වැස්සත් එක්ක බාස්ලට බෑනේ. මට වගේ නංගි හරියන්නේ නැහැ. මම වල කෙලින්ම කියන්නම්. පේනද බානක මූණේ හැටි? ඒක පදන්නේ නැහැ. කොච්චර කරත් ප්‍රවාහන මාදියා ඉන්නේ. දැක්කද මම තනුක දාලා? නේ නැහැ. මේ තාම මගේ අරහා කියනවා. නංගි එහෙම නෑ. නංගි හරි හොඳයි. ඕ නංගි හොඳයි. නින්ද ගියාම. එතකන් නම් හොඳයි. එකපාර යහා වගේ ඇඟට මෙන්න මගේ. පව්වනේ යා. නෑ මම වට වැරදි කියන්නේ නැහැ ඉතින්. නංගි ඔය ඉන්න දියාව කියන පුවාවේ. අපි දෙන්න පාඩුවේ ඉන්න. මොකද කියන්නේ? ඒ කියන්නේ ඔයා කවදාවත් කැමති වෙන්නේ නැද්ද මෙහෙට එක්කගෙන එන්න? නෑ එහෙම නෙවෙයි. ටික කාලයක් ගිහලා අපි නේ එකන් ඉමුණා හිමීට. ගෙදර යන්නත් ඕනේ. අදලම උච්චර හදිසි තාම දෙකමාරයි වෙලා. මම ආන හතරමාරට ගින්දාන නේද? තව පැය දෙකක් එහෙම තියෙනවා. නංගි බලාගෙන ඉන්නවා කියලා මතක් වෙනකොට ගෙදර යන්නමයි හිතෙන්නේ. අයියෝ ලස්සනයි දවුනේ. නංගිමයි මොනවද යාගේ ජීවිතේ නංගිමද? වෙන ඉතින් කවුරුත් නැහැනේ මට. එයා ගම්ම තාත්තා. අම්මා නැති වුණේ දවසේ ඉඳලා නංගි මායි කොච්චර දුක් විඳද. අරගේ හදාගන්න කවුරුත් නැහැනේ අපිට උදව් කරේ. අපි ඉක්මනට බඳිමු නේද? ඒක හොඳයි නේද? අපි මෙහෙම තනියෙන් හම්බ වෙනත් එක්ක බඳු වෙන. හැබැයි ඩට කලින් එනවා. මේ කාල කන්නේ හැම වෙලේම කොහොමද අප්පා? නිරු බඩකින්ද මම කරගෙන. හා. එහෙම තමයි ඉතින් මේ රසාවලදී බටවාට ඕනවල යන්න බෑනේ. ඔව්. මං එන්න රටන. මම යන්න ඊළඟ පැය බායි දෙන්න මට. මම මගේ ඉන්නේ. ඔව් වාහනේ ගම ඉන්නේ. ඔව් මට අග්ගා එනවා හොඳේ. එහෙනම් මම තියනවා මුසන්නයි. ඔන්නක මේ පාටි අප්පා එපා එනවා අප්පා. මම නම් ආස නැහැ නිලු. මං එද්දලෝ කවුද කතා කරන්නේ කියලා. ඔව් මේ ආලුවානේ. උන්ට කණ්ඩ බොණ්ඩ එකව මොනවත් ඕනේ නැහැ. ඔක්කොම බරපතල මගෙන් තමයි. මොනව කරන්නද නේ? කමන්නේ යාළුවනි. ඔයා ගිහිල්ලා එන්න. ඔව්. පහට දින්නේ. තව වෙලා තියෙනවා. වා ඔය ඇදගලත් ආවද? ඔව්. ඔතන ඇතුළේ අපේ කවියා. යම්. අර පරක් කරන්නේ. ඔව් නංගිත් බලාගෙන ඉන්නවනේ ගෙදර. බෑග් එක මරගෙන. අනේ මේ කෙල්ලට නිින්ද ගිහිල්ලා. නංගි නැගිටින්නකෝ. අක්කාවද? ඔව් මං ඔයාට කෑම අරගෙන ආවා. මේ බඩකින්නේ මං හිටියේ. උදේට කෑවේ නැද්ද? නෑනේ. මට ටිකක් දවල් වුණා නංගියා දෙනකොට. ඉන්න මං කවන්න එහෙනම්. රසයිද? අක්කා දිවේ. ඔව් නංගි. උයන්න ගිහින් තමයි පරක්කුනේ අද. හැමදාම කඩෙන් ගෙනත් දෙන්න බෑනේ ඔයාට. අක්කා කන්නේ.
මේකටත් කන්නකෝ. අක්කාද මාළුත් කියලා. ඔව් නංගි. මම ඉතින් ඔයාට පුළුවන් විදිහට රසයට කෑම ටිකක් හදලා දෙන්න එපා. අක්කා ඉතින් අයියත් එක්ක ගියාම මං කොහොමද කන්නේ? ඒ ගියා කියලා නෙමෙයි නංගි. මට පුළුවන් හැම වෙලාවකම මං ඔයාව බලන්න එනවා. අයියත් ඉතින් කැමති නැත්තේ ඔයා කරන දඟ වැඩ හින්දානේ. අයියා ඉතින් ඇයි නංගි ඔයා අයියට කැමති නැත්තේ? අක්කා මට වඩා එයාට ආදරේනේ. නෑ. එහෙම දෙයක් නෑ නංගි. ඔක අක්කා කන්න. මෙහෙ හොඳයිද නංගි? හොඳයි අක්කේ. අපි නිදාගමුද? මදුරුව කනවනේ. මදුරුව කෑවා වගේද? මෙහෙ නිදහසේ ඉන්න පුළුවන් නේද? ඉන්නකෝ දවසක් දෙකක්. මම නෙට් එකක් අරන් එන්න. අම්මෝ අර ගෑනු එක්කෙනාගෙන් වදේ නැතුව අපි දැන් ඉන්නවනේ. ඔව්. එන්න නිදා ගන්න. හෙට වැඩට යන්නත් තියෙනවා. එන්න. ඒක නෙමේ නංගි. ඔයාගේ උපන්දිනේ නේද හෙට? අක්කා මට තෑග්ගක් කරන් දෙනවා කිව්වා නේද? තෑග්ගක් කරන් දෙන්න ඕනේ. ඔයාට මොනවද ඕනේ? අයිය අක්කා මට එදා පොරොන්දුනේ. මොකද්ද? ෆෝන් එකක් කරන් දෙනවා කියලා. මං අරන් දෙන්න. හෙට මං වැඩ ඇරිලෙනකොට ගේන්න. ඇත්තටම අරන් එනවද? ඔව් නංගි. මං ඔයා වෙනුවෙන් ඕන දෙයක් කරනවා. එහෙනම් නිදාගමු. අනේ මෙයාට නිින්ද ගිහිල්ලා. තනියෙන් ඉන්නකොට පාළුත් ඇති. නංගි නිින්ද ගියාද? ඔව් අක්කේ. ඔයා හිල්ලක දැක්කලාද? නෑ මං ආවා විතරයි. ඔයාට මම තෑගි ගෙනාවද? මොනවාද මට ගෙනාවේ? ඔයාට මම ඊයේ පොරොන්දු වුණානේ ගේනවා කියලා තෑගි. බලන්න හොඳයිද කියලා. අක්කා මට ෆෝන් එකක් ගෙනාවා ගානේ. අද හොඳ අක්කා. මට ගොඩක් සතුටුයි අක්කේ. නංගි සතුටෙන් ඉන්න එක තමයි මගෙත් එක්කම සතුට නංගි. ලස්සනයි මේක. මං අම්මට පොරොන්දු වුණානේ. ඔයාව සතුටෙන් තියනවා කියලා. ලස්සනයි. ලස්සනයිද? ඔයා ඔකි තියෙනව දැන් බලන්නකෝ. මං ඇඟ එහෙම හොදගෙන ඇඳුමක් මාරු කරගෙන එන්න. මම අත්‍යක්ෂණයට ඉන්න. නංගිට තව බඩුවක් ගෙනාවා. ගොඩක් ගෙනාවා. ඔය ටික තියාගන්න. මං එන්නම් ඇඳුමක් ඇඳගෙන. මොනවාද බලන්නේ? බලන්නකෝ අත මේක ලස්සන. ලස්සනයි. ලස්සන රෝස මලක්. අක්කි මේක වීඩියෝ නැද්ද? තියෙනව නංගි. මට ගේම් එකක් කරන් දෙන්නකෝ. මට නම් ඕවා තේරෙන්නේ නැහැ.
එහෙනම් පොඩ්ඩක් ඔයා හොයලා බලන්නකෝ. කොහෙද මම හොයලා බලන්න. මම හදාගන්න. මන් නිදා ගන්නවා. ඔයා ඔක බලන්න. හා ඒක. අක්කේ මේ බලන්නක ලස්සනයි. ලස්සනයි. මට වැඩට යන්නත් තියෙනවා නංගි. අක්කේ ඔව්. මේ ලස්සනයි. ලස්සනයි නේන්න. හරිම ලස්සනයි. නංගි මට වැඩට යන්නත් තියෙනවනේ. ඔයා බලන්න. එහෙනම් අක්කා නිදාගන්න. නංගි අක්කා මම ටවුන් එකට ගිහිල්ලා එන්නද ටිකක්? අක්කා ඉතින් කොහොමද ලබන සතියේ නම් අයියත් එක්ක යනවා. එතකොට ඔන්න ඉතින් ඔයා දුකෙන් ඉන්නේ. ඉතින් අද නිවාඩු දවසේ මාත් එක්ක ඉන්නකෝ. මං තනියෙන් ඉන්නේ. ඒ ගවුම ලස්සනයි නේද අක්කේ? ඒකද ලස්සන මේකද? මේකත් ලස්සනයි. කොයිකද ඔයාට ඕනේ? මේක ලස්සනයි නේ. එහෙනම් මම මේක ගෙනත් දෙන්නම් මේ මාසේ පඩියට. ලස්සනයි අක්කේ. මෙයා මෙතනනේ. අදින්න මේක තේරුම? මං අරේ බලන් ඉන්න පැය දෙකක් දෙනවා. ඔයා එනවා කියන ෆෝන් එක ටොප් කරලා මොනවද මේ වැඩ? ඔයා නංගි පුර කර ඉන්න. එක මට කෝල් දෙන්න වෙන්නේ නැහැ කියලා. ෆෝන් ටොප් කරලා වාගේ. මොම කෑ ගහන්න එපා. අහලපාල මිනිස්සු ඉන්නවා. ඉතින් මිනිස්සු ඉතින් අයිවා මම කරන්නේ. ඔයා වචන තියන නංගෝ. මොකද මේ රෙද්ද? බලන්නකෝ නංගිත් බය වෙනවා. මාන්න මම දවස් විතරයි ඉතින්. මම මේ වරකට මෙතෙන් දාව නෑනේ. ඔය එනවා කියන මම ඉතින් බලන් හිටියවිලා. ඔයා යන්නේ. කමක් නැද්ද? කමක් නෑ ඔයා යන්නේ. මං ගිහිල්ලා එන්නද එහෙනම්? ඔය ඕන මොකද මම යන්නේ. ඉන්න. මං එන්නම් ඇඳුමක් දාගෙන. ඔයා තාමත් තරහෙන් දෙන්නේ ඉතින්. නෑ මං තරහෙන් නෙවෙයි ඉන්නේ ඉතින්. ඔයා තේරුම් ගන්න බෑ. මම පැය දෙකක් තිස්සේ අතර බලන් ඉන්නවනේ. ඒක ඔය නැත්තම් මට කතා කරලා කියන්න ඕනේ. ඔය ෆෝන් එක තෝප් කරලා නේ. හැම වෙලේම නංගිගේ බලාගෙන ඉන්න එපා. මොනවද මේක තේරුම? ඒක පවුනේ අනේ. වෙන්නේ නැති. වගේ සහෝදරය වෙන්නත් ඇති. නමුත් මං ගැන හිතන්න. අද මාත් එක්ක ඉන්න ඕනේ. අද මෙහි නවතින්න? ඔව්. ඒ බැරිද? නංගි. එයා ඉන්නේ නැතේ. එයා කවුරු හොරන් යන්නද? පටියෙන් නැ ගන්න. එක්ක මං එක්ක නංගි. හරි ඉතින්. ඔය තරම් නපුරු වෙන්න ඕනේ නැහැ ඉතින්. නපුරු කමක් නෙවෙයි. අද මම ඉන්නම්කෝ. සුවද? හරි නවතින්න. තමයි. හිත උදේම මාව ගිහින් දානවද ගෙදර? අනිවාර්යයෙන්. මම පාන්දර පහල ගෙන් දාන්න. දැන් නනිදිත් මට. උන්දා ගන්න.
හලෝ ඔයා තාම ඇල්ලද? ඔව් මට දෙන්න බැරි මේ වහන්න විශ්වාස කරගෙන යනවා මේ කොළඹ පිට. ඔව් ඉතින් මම මේ හලාව තින්නේ. ඉතින් මම මේ රෝම් එක කරන්නේ නෑ උදේ නම් මේ වගත ඉඳ පාකෑවත් කෑම. පර්සෙම දාගන්න. උස්සන්න රේට් එකයි. උදේ නම් ඔව් මම උදේ එනවා. හරි මම පෙන්නම්කෝ. දොරවලට විතර වහගන්න. හරි. කවුදන්නේ කතා කරේ? මේ ඔෆිස් එකේ කොල්ලෙන්නේ ඩාලින්. ඔෆිස් එකේ කොල්ලෙන්නේ? ඔව් මේ වැඩ කරන ළමයි දෙන්නේ. මිනිස්සු. එතකොට ඔෆිස් එකේ කොල්ලෝද ඔයාලට කතා කරන්නේ මේ මහරේට? ඔව් රත්තරන්. ඒ මොන්ටම් පිස්සුද කොහෙද? එතකොට ඒ කොල්ලන්ගේ ළමයි බලන්නේ තමුසේද? ළමයි කියන්නේ මොන ළමයිද? මොන ළමයිද? දැන් එතකොට කායිකද කතා කරේ ඔය? මේ වැඩපොලේ කොළඹ ඉන්නේ. වැඩපොලේ? ඔව්. ඔයා නිදින හොද රත්තරන්. ඔයා හිතුවද මම නිදාගෙන ඉඳී කියලා? මම සේරම අහගෙන ඉඳී. තමුසේ මට තවත් බොරු කරන්න හදන්න එපා. මොකද්ද ඔය තමුසේ කරපු කැත වැඩේ? මම මගේ නංගිවත් දාලා නේද ආවේ තමුසේ ගාවට. කර නෑ තෝ තේරුම් ගන්න. කරන්න එපා ඔය තවත් බොරු කරනවා මට. තමුසේ මට බොරු කරන්න මට තමුසේ කෙත් එක්ක කේන්තිය වැඩි. මගේ ජීවිතේ විනාශ කරා ඔය තමුසේ. මගේ ජීවිතේ නේද විනාශ කරේ. බෙල්ල. ඇයි මට ඔම කළේ? නංගියෝ නංගි අනේ ඔයා කොහෙද? නංගි අනේ නංගි අයියෝ මගේ නංගි අනේ නංගි මගේ නංගි ඔයා කොහෙද ගියේ? අයියෝ අනේ මට මගේ නංගි නැති වුණා. මේ මාරේකි මං කොහේ කියලා හොයන්නද? අනේ මට මේ මොකද වුනේ? අනේ මල්ලා මම මේ කෙල්ල කිව්ව දේ ඇහුවනම් මට අද මෙහෙම වෙන්නේ නෑනේ. මං කොහමද අම්මා කියපු දේවල් මං කරේ නෑනේ. අයියෝ මොකද්ද මං කරන්නේ? පාන්දරම යන්න ඕනේ මගේ නංගිව හොයාගන්න. අයියෝ මගේ නංගි අනේ නංගි අයියෝ ඒ නංගි මාව දාලා ආවේ අයියෝ යගේ දාලා ආවේ ඔයා ඉතින් අයියත් එක්ක දතුටින් එන්න ඕනිය මං ආවේ අම්මුණු රෑම එව්ව නංගි ඔයාව ඔයා අයියත් එක්ක සතුටින් එන්න මට එයාත් එක්ක සතුටින් ඉන්න බෑ නංගි මට ඔයා කිව්ව දේ මතක් වුණා ඔයා කිව්ව දේ වුණා මට මේම වෙන්නේ නෑ නංගි අයියෝ නංගි ඒ මනුස්සයා හොඳ මනුස්සයෙක් නෙමෙයි නංගි ඔයා කිව්ව ඇත්ත මට අහන්න තිබුණා ඔයා කිව්ව දේ නංගි අයියෝ ආයෙ නම් කවදාවත් මං ඔයා කියන දෙයක් අහන්න නැතුව ඉන්නේ ආයෙ මං ඔයා දාලා යන්නේ නංගි ඔයා මෙහෙම මන් තියන්නේ අපි යමු නංගි ගෙදර
අපි දෙන්න සතුටින් ඉමු වෙන්න හිටියා වගේම යමු. මම මෙහෙම ඉන්නවා. අනේ බෑ නංගි අපි දෙන්න ගිහින් සතුටින් ඉමු. මං ආයෙ අයියත් එක්ක යන්නේ නෑ. අපි දෙන්න යමු නංගි. එන්න යන්න. අපි යමු නංගි යන්න. අපි ගිහින් සතුටින් ඉමු ගෙදර.